මේට අවුරුදු 30 40කට ඉස්සර තිබිච්ච තත්ත්වෙ නෙවෙයි ලංකාවේ දැන් තියෙන්නේ. අද වෙන විට තප්පර ගානින් ඕනම දෙයක් අපිට දැනගන්න හැකියාව තියෙනවා. දැන් මේකේ තියෙන භයානකත්වය තමයි සමහර වෙලාවට ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නැතුව අපි අහන එක. ඒ කියන්නේ කවුරු හරි මොන හරි දෙයක් කියනවනම් ඒ දේ සමහරලාට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ බොරුවක් කිව්වත් විශ්වාස කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන් ෆෝන් එකක් අරගෙන ඕන දෙයක් කතා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වුණත් විකෘතියෙන් කතා කරන්න පුළුවන්. ඉතින් අද වෙන විට ඒ తත්වය තිබෙනවා. නොඑක් ආකාරයේ කුලකයන් එහෙම නැත්නම් විවිධ පාර්ශවයන් පැවිදි වෙලා ඒ අයගේ මතය දැන් ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඒ අය බොහෝ වෙලාවට ගෝලියොත් හදාගෙන ඉන්නවා. ඒ ගෝලියොත් ධර්ම දේශනා කරනවා කියලා අපිට පෙනෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම විකෘතියක්. හැබැයි මහා නායක ස්වාමීන් වහන්සේලා කියලා වෙනම ඉන්නවා. එතකොට මහා නායක හාමුදුරන් වහන්සේලාගේ ප්‍රධානම යුතුයකම වන්නේ මේ වගේ දේවල් දුටු සැනින් දැක්ක සැනින් මේ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතු වුණොත් මේවා තව තව පැටව ගන්නවා. ඉතින් එහෙමනම් මහා නායක හාමුදුරන් වහන්සේට නිරන්තර මේ හැම දෙයක් ගැනම දැනුවත් වෙන්න කුමන හෝ මාර්ග තියෙන්න ඕන. උන්වහන්සේ දක්ෂ වෙන්න ඕන මේ හැම දෙයක්ම දකින්න. ඉතින් එහෙම නැති වුණොත් වෙන්නේ උන්වහන්සේලා එහි වැඩ ඉන්නවා. එතකොට ලංකාව පුරා නොඑක් ආකාරයේ මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලෝ විවිධ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරමින් කතා කරනවා. නොඑක් ආකාරයේ වැඩ කරනවා. ඉතින් එහෙමනම් නායකත්වයක් අවශ්‍ය නැහැ නේ. ඉතින් එහෙමනම් ඒ නායකත්වයට හොඳට දුවල පැනලා ගිහිල්ලා බලන්න, සොයන්න හොඳ නිරෝගී කමක් ඕන. අවුරුදු 75ක් 80ක් විතර ගියාට පස්සේ ඒ ඕනම කෙනෙකුට අමාරුයි. පාලනය කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ලංකාවේ මහා නායක ස්වාමීන් වහන්සේ, තරුණ හාමුදුරන් වහන්සේ නමක් පත් වෙනවා නම් මම හිතන්නේ මීට වඩා මේ ශාසනය දියුණු කරන්න හැකියාව ලැබෙයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් එහෙම නැත්තම් මේක දිනෙන් දින පිරිහෙන තත්වයට තමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සඳහා කුමන හෝ ක්‍රියාමාර්ගයක් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කතා කරලා විසඳුමකට එන්න ඕන. ඉතින් එහෙම නැත්තම් නොඑක් ආකාරයේ මිත්‍යා දෘෂ්ටික අය නොඑක් ආකාරයේ විකෘතිතාවයන් ඇති කරනවා.